මේ මොනවද? මේ තමයි පුස්සට කියන ඒවා. මේ පුස්සට සාමාන්‍යයෙන් ගත්තොත් අපි ආයුර්වේදයේ වැඩිපුරම භාවිතා කරනවා විශේෂයෙන්ම තැවිලි පොට්ටනි වලට. එතකොට මේකේ අපි වැඩිපුරම මේක ගන්නවා මේකේ මදේ. ඔයගොල්ලන්ට පේනවා ඇති මේක මේ ලොකු කට්ටක්. ඒ මන්නේ නම් තද්ද කට්ටකින් තමයි සමන්විත වෙන්නේ. මේක ගොඩාක් ගුණ තියෙන ඇටයක් වෙනවා. අපි මේක තලලා පොඩ්ඩක් බලමු. මෙහෙම තියලා ටිකක් තද මේ වගේ එකකින් අන්න එතකොට තමයි එන්න මෙහෙම තලා ගන්න පුළුවන් වෙන්නේ. මේ තියෙන්නේ පුස්සැටේ තලා ගත්තාම. ඒතර මේ පුස්සැටේ අපි කඩලා බලමු. මේ තියෙන්නේ පුස්සැට මද. මේ තියෙන්නේ තවත් තියෙනවා. ඔයගොල්ලන්ට පේනවාද මේක මේ ලොකු තද කට්ටක් තියෙනවා. මේ කට්ට ඇතුලේ තමයි මෙන්න මේ මදේ තියෙන්නේ. ඒකට මෙන්න මේක තමයි අපි වැඩිපුර ප්‍රයෝජනයට ගන්නෙ. මේ තියෙන්නේ. එතකොට මේක මේ පුස් ඇට කිව්වට මේක හැදෙන්නේ මේ ඇලක හැදෙන්නේ. පුස් වැල් කියලා කියන්නේ. ආන්නේ පුස් වැල් වල තමයි මේ පුස් ඇටේ හැදෙන්නේ. සාමාන්‍යයෙන් කරලක් වගේ එකක් හැදෙන්නේ. නිකන් අර බෝංචි කරල් වගේ හැදෙන්නේ. ආන්නේ වගේ ලොකු වැලක හැදෙන ලොකු කරලකින් තමයි මෙන්න මේ පුස් ඇට අපි ගන්නෙ. මේවල තියෙන ගුණය ගැන කතා කරනවා නම් එහෙම මේවා වැඩිපුරම මේ වන ඖෂධ. මේවා විවිධ ලෙඩ රෝග වලට විවිධ ඖෂධීය ගුණ සමන්විතයි. එතකොට මේවා සාමාන්‍යයෙන් ගත්තොත් එම උණ නසන ඖෂධ, ඒ වගේම ඉදිමු, ඊට පස්සේ වේදනා, ත්‍රික ශූල අන්න ඒ වගේ වලට මේවා ගන්නවා. විශේෂයෙන්ම මේ අපි වැඩිපුරම ගන්නෙ මේවා තැවිලි පොට්ටනි වලට. ඒ වගේම මේ පුස් ඇට මද චූර්ණය සබන් වගේ හිස සෝදන්න ගන්න පුළුවන්. ඒ වගේම ඇසේ ආබාධ සඳහාත් මේ පුස් ඇට මද ගන්නවා. මේ කබලේ බැදලා ඉවර වෙලා ගන්නවා. තව ගත්තොත් තමයි දරු ප්‍රසූතියෙන් පස්සේ ඇති වෙන වේදනාවට එහෙම නැත්නම් ශරීරයේ මේ සීතල භාවය නැති කරන්න මෙන්න මේ පුස් ඇට මද අඹරලා ඉවර වෙලා අපිට ගන්න පුළුවන්. ඒක නිකන් ආලේපයක් විදියට හදලා. ඔය විතර නෙමෙයි මේ පුස්සට අපිට කන්න ගන්නත් පුළුවන්. නිකන් නම් මේව කන්න එපා. නිකන් මේක කෑවොත් එම මුලින් නිකන් පොඩ්ඩක් මේ කලන්තේ එහෙම නැත්නම් වමනය වගේ එන්න පුළුවන්. වොමිට් වෙන්න පුළුවන්. වගේම කලන්තේ වගේ එන්න පුළුවන් මේ පුස්සට ගත්තොත් එම හින්දා පුස්සට ඖෂධ සඳහා ගනිද්දී. මේක ගන්න විවිධ ක්‍රම තියෙනවා. ඒ වගේම මේක කෑමක් විදිහට ගන්න පුළුවන්. මේ පුස්සට හොඳට තම්බලා ඊට පස්සේ මේ මද ටික තම්බල ඉවර වෙලා මේවා මේ දිය පාරක බැඳලා ඉවර වෙලා තියලා මේවා අරගෙන ඊට පස්සේ මේකේ මේ තිත්ත ගතිය ඉවත් කරලා මේවා ගන්න පුළුවන්.